ආයුබෝවන් ඔයාලා හැමෝටම ගමන්ම YouTube channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ලේසියෙන්ම රසට හදන්න පුළුවන් පුස්නාප්ප රෙසිපි එකක්. මේ පුස්නාප්ප ගොඩක් රස වගේම ඔයාලට පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඔයාලට මේක තේ බොන වෙලාවට ගන්න පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ලංකාවේ පැරණිම රස කැවිල්ලක් තමයි මේ පුස්නාප්ප කියන්නේ. ඉතින් අපි බලමු මේ පුස්නාප්ප හදන්න මොනවද වමනා වෙන්නේ කියලා. තෙත හාල් පිටි, මුද්දරක් පළං, බේකින් සෝඩා, අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න ලුණු, ආයෙ සීනි. අපි දැන් මේ පුස්නාප්ප එක හදන්න කොහොමද කියලා බලමු. මුලින්ම අපි පුස්නාප්ප එකේ ලස්සන පාට හදාගන්න සීනි ටිකක් කැරමල් කරගමු. ඒකට සීනි මේස හැදි දෙකක් විතර ඔයාලා ගන්න. ඔයාලා මේ මම හදාගත්ත පිළිවෙලට හදාගන්න කැරමල් එක. දැන් ඔයාලා හාල් පිටි ටික දාගන්න පාචනයකට. සීනි රෑන් 250ක් දාගන්න. දැන් ඔයාලා මේකට කැරමල් කරගත්ත සීනි පැණි ටිකක් දාගන්න. ඔයාලට වමනා ප්‍රමාණයට ලුණු ටිකකුත් දාගන්න. බේකින් සෝඩා තේ හැන්දකුත් දාගන්න. වතුර ටිකකුත් දැන් දාගෙන හොඳින් කලවම් කරගන්න. ඔයාලා වතුර දානකොට ටික ටික දාගන්න. දියාරු ගතිය වැඩි කරගන්න එපා. ඔයාලට මේක පෙන්ඩා ගතිය මදි වගේ නම් තව සීනි ටිකක් එකතු කරගන්න. දැන් මේක ඔයාලා හොඳට කවර් කරලා තියලා තියන්න පිපෙන්න. ඔයාලා මේ මිශ්‍රණය රෑ හදලා උදේ පුස්නාප්ප තම්ම ගත්තාම තමයි මේක ගොඩක් රසට තියෙන්නේ. නැත්නම් ඔයාලා පිපෙන්න පැය 4ක් වගේ තියලා තිබ්බත් ඇති. උදේ බලනකොට ඔයාලගේ මිශ්‍රණෙත් මේ විදිහට තියෙයි. මේකට දැන් පොල් ටිකකුයි මුද්‍රම් පළල් ටිකයි දාගන්න. දැන් හොඳට කලවම් කරගෙන අපි මේක තම්බ ගමු. ඔයාලා මේක තම්බ ගන්න මේ විදිහට පාචනයක් ගන්න. ඔයාලා කෙසෙල් කොළ හරි නම් සීටයක් හරි දාගන්න. මම මේක තම්බ ගත්තේ රයිස් කුකර් එකේ ස්ටිමර් එකේ. ඔයාලා මේක වාස්මෙන් පැයක් විතර වගේ තම්බ ගත්තොත් ඇති. ඔන්න අපි පුස්නාප්ප එක තම්බගෙන ඉවරයි. දැන් තියෙන මේක රස බලන්න. ඔයාලත් ගෙදරට වෙලා කම්මැලිකම ඉන්න වෙලාවක මේ විදිහට හදලා බලන්න. මේකට ලොකු වියදමක් යන්නෙත් නැහැ. මේ පුස්නාප්පල තෙල් ගතියකුත් නැහැ. ඒ වගේම හාල් පිටින් හදන නිසා කිසිම ශරීරයට අහිතකර දෙයක් නැහැ. ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කන්න පුළුවන්. ඔයාලා පෙන්ඩා වැඩි කන්න නැත්නම් මේකේ සීනි අඩුවෙන් දාලා හදාගන්න. මේ වගේ වීඩියෝ දෙකටම නරඹන්න කැමති ඔයාලා ළමයි මම YouTube channel එක subscribe කරලා තියාගන්න. වෙනදා වගේම මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ළඟදිම දවසක මේ වගේ රසමරස රෙසිපියක් කරගෙන මම එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.